Hello guys, welcome back to my channel. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කළා නම් ටිකක් කල්. හැබැයි ඉතින් එඩිට් කරගන්න පරක්කුණ නිසා තමයි ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුනේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරපු දවස හොඳටම වහින දවසක්. ඉතින් වහිනවා කියලාත් වැඩ කල් දාන්න බැරි නිසා මම පොඩි වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. මේ දවස්වල කැම්පස් පටන් අරන් ටික දවසක් ගිහින් නිසා ප්‍රසන්ටේෂන් වයිවා වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ මං හදන්නේ මගේ ප්‍රොජෙක්ට් එකට ඕනි කරන ඩොකියුමන්ට් එකක්. ඉතින් මං ඔයාලට තෑන්ක් කරන්න ඕනි. මොකටද දන්නවද? මම මීට කලින් දාපු වීඩියෝ එකට ගොඩක් views ගිහින් තිබුණා. ඉතින් ඒකේ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා, රික්වෙස්ට් කරලා තිබුණා තවත් ඒ විදිහේ වීඩියෝ අරගෙන එන්න කියලා. ඉතින් මං ඒ විදිහේ වීඩියෝ අරගෙන එන්නම්. හැබැයි ඉතින් එහෙම ගේන දවසක් කියන්න බෑ. මොකද මේ දවස්වල තියෙන වැඩත් එක්ක මට වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න කාලයක් නෑ ළමයි. පුළුවන් හැම වෙලාවකම මං ඔයාලට වීඩියෝ අරගෙන එන්නම්. වැස්ස දවස්වලට අර දැනෙන්නේ කම්මැලි ගතියක්, වැඩ කරන්න හිතෙන්නේ නැති ගතියක්. ඒක මටත් මේ දවසේ තිබුණා. උනාට ඉතින් එහෙම කියලා වැඩ කල් දාන්නත් බැරි නිසා මම මේ කරන්නේ ලෙක්චර් එකක ෂෝට් නෝට් එකක් ගහන එක. ඒ වුණාට මම හිතන්නේ මට මතක විදිහට මේකේ සම්පූර්ණ නෝට් එක ගහන්න බැරි වුණා මට. දුරත ගන්තරේ සැඩසිත මාරුතේ වෙලෙගත දැතගෙනවා සිහින් වැහි කෝඩ මුවකමල ආදරෙන් සිපගති මිසිරුවෙන් හැඟුම් සොඳුරුයි රැඳුන නෙතගේ එවන් සැන්දෑ කලේ හිත මාසොරාගෙන ඉතින් රෑත් කාලා බීලා ඒ ටික ඔක්කොම කරගෙන මම ආයෙත් හදන්නේ වැඩ ටික පටන් ගන්න. මම දැන් කරන්නේ වෙන සබ්ජෙක්ට් එකක ෂෝට් නෝට් එකක් ගහන එක. ටිකක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ, ගණන් ගන්න එපා හොඳේ. මේ සෙම් එකේ අපිට ලෙක්චර්ස් තියෙන්නේ සෙනසුරාදායි ඉරිදායි විතරයි. ඉතින් ඒ නිසා සඳ ඉඳන් සිකුරාදා වෙනකන් ගොඩක් දවස්වලට මම ඉන්නේ ගෙදර. ඒකයි මං දැන් ගෙදර ඉඳන් වීඩියෝ අරන් එන්නේ. මං ඉක්මනින්ම ඔයාලට බෝඩිමේ ඉඳනුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම මගේ බඩු වගේක් අස් කරද්දි මගේ ඉස්කෝලේ කාලේ ප්‍රිපෙඩ් බැජ් එක හම්බුණා. ඉතින් මං හිතන්නේ මං ගාව ප්‍රිපෙඩ් බැජ් 4ක් විතර තිබුණා. වලට මට හම්බුනේ 2යි, ඉතුරු 2 කොහෙද දන්නේ. මේ ඉන්නේ මගේ එක වදකාරයෙක්. අනේ වදකාරයෙක් නෙමෙයි, එක වෙලාවකට පුදුම හුරතල්, එක වෙලාවකට නම් යකා වගේ නපුරුයි. අය අපි කවුද කින්ද මන්ද කියලා බලන්නෙත් නෑ හපද්දි එහෙම. ඒ වුණාට අපේ ගෙදර ඉන්න අනිත් පූසන්ට වඩා මම මෙයත් එක්ක තමයි ගොඩක්ම එකතු. එහෙම කියලා අනිත් අයට ආදරේ නැතුව නෙමෙයි, එයාලටත් ආදරේ. ඒ වුණාට මෙයා අර ඉපදුන වෙලාවේ ඉඳන් මාත් එක්ක ගොඩක් හිටියා. ඒ නිසා වෙන්නේ නැති මාත් එක්ක ලොකු බොන්ඩ් එකක් ඇති වෙන්න ප්‍රධානම හේතුව අර ගෙදර අනිත් අයට වඩා මෙයා ටිකක් මට කන්ට්‍රෝල් එකක් තියෙනවා. අර දෙන රියැක්ෂන් එක එහෙම ගොඩක් වෙනස් මට. එයා එක්ක ඉද්දි වෙන ඒ කට්ටිය අල්ලනවට කැමතිත් නෑ. මොකද දැන් මම වෙන එක්කෙනෙක් හරි වඩාගෙන එයා ගාවට ගෙනාවොත් එහෙම එයා යනවා බහැලා. පූස් කතා ඉවරයි ළමයි. දැන් අපි ආයේ වැඩ කරමු. මේ තියෙන්නේ මම අපිට උගන්වන වෙලාවේදී ගහගත්ත නෝට් ටිකක්. සමහර ලෙක්චර්ස් තියෙනවනේ අපිට අර ලෙක්චර් ස්ලයිඩ් බැලුවට විතරක් තේරුම් ගන්න බැරි. ඉතින් ඒ වගේ ඒවට මෙහෙම අපි උගන්වන වෙලාවෙදිම අපිට තේරෙන භාෂාවෙන් නෝට් එකක් ගහගන්න එක ලේසි. එතකොට ඔළුවට ඇත්තටම ලොකු නිදහසක් තියෙනවා. පස්සේ අපි ඒව බලද්දි වැඩ ටික කොහොම හරි ඔක්කොම ඉවර කරලා මහරෑ හයියෙන් සින්දුවකුත් දාගෙන සින්දු කිව්වලම. තව පොඩ්ඩක් ගියා නම් අපේ ගෙදර අයගෙන් ගුටිත් කාලා බැනුනොත් අහලා ගෙදරින් එළියේ තමයි ඉන්න වෙන්නේ. මහරෑ හයියෙන් සින්දු කිව්වට
ඒ නිසා සින්දු කියන එක නවත්තලා මං කතාවක් බැලුවා. මම දන්නේ මම මොන જાතිය ළමෙක්ද කියලා. මම ෆිල්ම් බලන්න ආස නැහැ ළමයි. ඒක ඇයි කියන්නේ මම දන්නේ මං ආස නැහැ. ටෙලිඩ්‍රාමා වගේ නම් සමහර වෙලාවට YouTube බලනවා. හැබැයි ෆිල්ම් බලන්න නම් මගේ ආසාවක් නැහැ. ඒ වෙනුවට පොතක් දුන්නා නම් ඒක නම් දවසම උනත් කියව ඉන්න පුළුවන්. සරි ගා ගා මරේ සර පා ගා මරේ සරි ගා ගා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නකම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.